හෙලෝ සුබුදු සැකල පිළිගන්නවලු හැමෝම අදත් මගේ YouTube channel එක. ඉතින් මචං ඔන්නෝට අද ගන්න තියෙනවා ඉතින් ඉවෙන්ට් ස්පින් වීඩියෝ. ඉතින් මචං ස්පින් ගන්න යන ඉතින් බණි ඉවෙන්ට් එකේ ඉතින් බොන්න සෙට් බණි සෙට් එකක්ම ඇවිල්ලා දින ඉතින් පරණ බණියයි ඉතින් රයිඩ් බණියයි ඉතින් අලුතින් ආපු දම්පාට බණියයි ඉතින් තුනම ඇවිල්ලා තිනවා බලන්න පුළා. ඉතින් මචං අපි ස්පින් කරලා බලමු ඉතින් ලක් එකට එයිද කොහොමද ඩයමන්ඩ් කයිද ඉතින් මොන වගේ සීන් එකක් වෙයිද කියලා බලමු. ඉතින් මචං අද මං ගන්න ඉතින් එක බණියයි ඉතින් මට ගන්න ඕනේ ඉතින් රතු පාට බණිය. ඉතින් අපි ඉස්සෙල්ලාම ට්‍රික් එකක් එහෙම දාලා වැඩේ කරලා බලමු ඉතින්. ඉතින් මචං අපි ඉස්සෙල්ලාම ඉතින් දනුකයාගේ පන්සල පැත්ත ගිහලා ඉතින් දනුකයාගේ පන්සල පැත්තට ගිහිල්ලා ඇවිල්ලා ඉතින් තව ටිකක් ලක් එක වැඩි කරගමු. ඉතින් මෙන්න ඉතින් අපි පන්සල පැත්ත වටයක් දාලා එමු ඉස්සෙල්ලාම ගිහිල්ලා. හරි මචං ඉතින් ඔන්න ගැම්මට ඉතින් පන්සලට ආවා. ඉතින් මෙන්න මෙතන ඉතින් ඔන්න ගැම්මට පන්සලට ආවා. මේ මොකද බං ගෑණික් කියලා අන්නහද මෙන්න මෙහෙම ඉතින් සරම ගහගමු. සරම නෑ ඕන්නේ ඕන්නේ. අපේ ඉතින් කිට් එකම දාමු. අඩෝ ඇයි බං මේ දුඹුරු පාට වගේ වෙලා මොකක් කරේ අවුලක්ද බං? භාග්‍යයක් වෙන්න බෑද? අඩෝ චෛත්‍ය දුඹුරු පාට වෙලානේ බං. ඊ අඩෝ චෛත්‍ය සුදු පාට ගයි බං මේ කළු පාට වෙලා කළු පාටනේ දුඹුරු පාට වෙලා වගේ වෙලා ඇයි බං? අඩෝ මාරයින් බං ජේතවනාරාම වගේ වෙලා බං චෛත්‍යත් සුදු පාටට තිබ්බගෙන නම් ජේතවනාරාම වගේ වෙලා. හරි මචං අපි දැන් ඉස්සෙල්ලා ගිහලා චෛත්‍යයට ඉතින් වඳිමු. දන්න ගහලා වැඳලා ඉතින් අපි ඉල්ලමු ඉතින් බණී අපිට ලක් එකට දෙන්න කියලා. ඉතින් මෙන්න ඉතල පොඩ්ඩක් වැඳලා කරලා ඉතින් ආගමට දහමට ඉතින් පොඩ්ඩක් ලැබී කියලා පෙන්නලා ඉතින් ඔන්න ඉතින් ලක් එකට ඉතින් ගන්න ඕනි ඉතින් බණියත් ඉතින් ඔන්න ඊට පස්සේ අපි ඊළඟට ගිහලා ඉතින් බුදු පිළිමයට වෑන් ඊට පස්සේ බුදු පිළිමයටත් ගිහලා වැඳලා මෙමු අපි. ඉතින් තව කට්ටිය ඇවිල්ලා ඉන්න මාත් එක්ක ඉතින් තව සරමක් ගත්ත පොරක් ඉන්න පාර මැදලා යන්නත් ඉරලා ඉතින් අපි මෙතනටත් ගිහලා ඉතින් වඳිමු ඉතින් පොඩ්ඩක්. අඩ ඔන්න එළි වුණා බයික පාට. අඩ දැන් නම් පාට ආවා බං හරියට. ඒ චෛත්‍ය පාටල නෑනේ බං. තාම දුඹුරු පාටයි වගේනේ බං. නෑ මෙතනට ගිහලා පොඩ්ඩක් වැඳලා ඉතින් අපි ආ වැඳලා පොඩ්ඩක් ආගමන දහම ලැබී කියලා පෙන්නමු ඉතින්. ඔන්න තියෙන ඉතින් මචං අඩ තොරණ චේන්ජ් කළාද බං? කලින් මේ සීන් එක තිබ්බේ නෑ නේද බං? වෙස්සන්ත ජාතික දාලා බං. අඩ ඒක නම් දැන් මරු ඈ. තොරණ දැන් මරු ඈ මරු. අඩ දේවාලෙකුත් දාලා දුවද බං? අර බලන්න මම දේව පින්තූර දිනවනේ බං. ඒ බෝධිය චේන්ජ් කළා බං. මං දැන් මුල්ම දවස්වල ගියා ඊට පස්සේ ඒ දවස්වල මෙහෙම තිබ්බේ නෑනේ බං. අඩ බෝධිය චේන්ජ් කළා. ඒකත් මරු ඈ. මෙතනට ගිහලා පොඩ්ඩක් ඉතින් අපි භාවනාවක සින්නක් කරමු. ඉතින් මෙන්න එතන තව බණී අයිය කෙනෙක් ඉන්නවා. දම්පාට බණී අලුත් බණී ගත්ත ඩයලොග් හිටියා. හරි මචං ඉතින් අපි දැන් යන් ඉතින් ස්පින් කරන සීන් එකට. හරි මචං ඉතින් මෙතනට අපේ ට්‍රික් එකක් එහෙම දාගමු. ඉතින් කැරක්ටර් එක පොඩ්ඩක් චේන්ජ් කරලා ඉතින් අපි මෙතන කැරක්ටර් කෙනෙක් දාමු. ඕනේ නම් වයිස් එක කඩල්ලක් ඉන්න බා. අන්න ඌව දාගමු. අර ගේම් එකේ අර කවද ඇඩම් ගේම් පස්සේ ඉන්න අර ඩයලොග් එක බා. 100 බුඩාව දාගමු ඊළඟට. ඉතින් දාගමු 100 බුඩාව. කෝබම්මු මෝ අඩිය මැත්තේ 100 බුඩා අඩියම තමයි ඇත්තේ. ඉතින් මචං මෙන්න ඉන්න 100 බුඩා ඇන්ඩ්‍රොයිඩ් උදුහද මම නම දන්නෙත් නෑ. ඔන්න ඉතින් 100 බුඩාව දාගෙන ඉතින් අපි මොන්න මුගේ කිට් එකත් ඉතින් වෙනස් කරමු. ඉතින් මචං මන්න මේ මගේ බොට් account එකේ ඉතින් මචං පරණ account එක ගන්නන්න ඉතින් අලුත් එකක් ඉතින් බලන්න ඕනේ කිට් එහෙමත් වැඩි නෑ 100 ගණන් එහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් බොට් කිට් එකක් දාගත්තා මචං. ඊට පස්සේ මචං අතේ තියෙන ගන්න එකත් අපි අයින් කරගමු. මෙන්න අතේ තියෙන ගන්න එකත් අයින් කරගත්තා. ඉතින් මචං මොනා කරන්නත් තියෙන ජෙම් 5000යි හරිද? ඉතින් ජෙම් 5000න් ඉතින් කොහොම හරි බණී ගන්න ඕනි. ඉතින් මචං බණී ඔක්කොම ගන්න ආසයි. ඉතින් එච්චර ගන්න නම් ඉතින් මම වැඩි ටොප් කරෙත් නෑ. ඉතින් මම වැඩි ටොප් කරන එක කිව්වොත් නෙමෙයි බා හරිද? ඉතින් මම මේ ජෙම් 5000 එකතු කරගත්තා. ඉතින් කලින් දැන් මන්ත්ලි දෙකක් තිබ්බ. ඉතින් මේ මන්ත්ලි දෙකෙනුත් ජෙම් එකතු කරලා ඊට පස්සේ මම වීක්ලි 3ක් විතර දාගෙන ඉතින් එන්නේ එහෙම තමයි. ඉතින් මම මෙන්න මේ ජෙම් 5000 ගන්න හදාගත්තේ. හරි ඉතින් මචං අපි දැන් යන්කෝ ඉවෙන්ට් එක පැත්තට. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් බණි ඉවෙන්ට් එක නෙමෙයි මචං මෙන්න මොකද්ද බං? ලක් රොයල් එක. ඉතින් ලක් රොයල් එකකට ස්පින් එකක් දෙමු. එකේ ස්පින් එකක් දෙමු. කොයින් කන්න බෑ. මම කොයින් එකතු කරනවා. මෙන්න ඉතින් 100 ස්පින් එකක් දෙමු. සුබ මොහොතින් ටෑන් ගාලා අර මොකවත් ආවේ නෑ බා. ලක් එක ගිහිලද්ද බා. මන් මේ බණි බෑක් ස්කින් එකත් ගන්න ඕනේ බා. ඒකත් මරු ඈ. එන්න ඒකත් ගන්න ඕනේ. ඉතින් අපි තව ස්පින් කරගෙන යන්න.
ඒකෙත් මුකුත් නෑ බං බලපංකෝ බං කෑලි 7යි ඒත් අඩෝ මේ කෑලි 120ක් තියෙනවා මං ගාව කලින් එකතු කරපු ටෝකන් වගේකුත් තිබ්බා බලපන් ඒකෙන් කෑලි 9යි අඩෝ ඇයි බං එන්නේ නැත්තේ ඉතින් මචං මෙහෙම ස්පින් කරගෙන යන්න මචං හරිද අඩෝ ආව මොකක් කරේ අඩෝ බෑග් ස්කින් එක බං ඕන්න ඉතින් මචං බෑග් ස්කින් එක නම් ගත්තා ඉතින් මචං ඩයමන්ඩ් කීයක් ගියද දන්නෙත් නෑ අඩෝ කොහමද ඩයමන්ඩ් 400 ගණක් කරේ 300 ගණක් කරේ බං ඔව් එන්නේ බෑග් ස්කින් එක අද මචං බෑග් ස්කින් එක තොන්ලා තමයි තිබ්බේ මචං බෑග් ස්කින් එක වගේ නෙමෙයි මම බණිකුත් ගන්න එපේ ඉතින් මම මචං බණිය ගන්න ඉතින් කළු පාටක තමයි ගන්න උතේ එක්ස්චේන්ජ් කරොත් කළු පාටක් ගන්න මචං ඉතින් වැදුනොත් ඉතින් වැදින එක තියාගන්න ඉතින් ආයෙත් ඉතින් හට ස්පින් කරන්නෙත් නෑ එක්ස්චේන්ජ් කරන්නෙත් නෑ මචං හරි ඉතින් අපි මෙහෙම ස්පින් කරගෙන යමු මචං හරිද ඉතින් තාම ඉතින් බෑග් ස්කින් එක විතරයි වැදුනේ බණියෙක් නම් තාම වැදුන්නේ නෑ මචං හරිද ඉතින් ඒ කැරක්ටර් එක හරි නෑ අපි වෙන එකක් දාගමුද ඌකුන්ව දාගමුද අඩෝ මේ ඌව කාරණා කුක් කවුද බං කුක් නෙමෙයි ආව කුක්ගේ කිට් එක තමයි දාගෙන යන්නේ චෙෆ් කෙනෙක් ගගේ සොසේජස් කරල් ටිකක් ඇඟේ ඉල්ලන් ඉන්න එක අඩෝ තාම වැදුන්නේ නෑ අඩෝ ඉන්නේ නැද්ද බං ඒ අපි ඌකුන්වත් අයින් කරමු මෙන්න මේ කෙලී දාගමු කෙලීගේ ලක් එක තියෙයිද බලමු කෙලීව දාගන්න ඕනේ ටුම් හරිද දැන් ටුම් දාගෙන ස්පින් එකක් දෙමු අඩෝ ආයි බෑක් ස්පින් එක වැදුණා බා අඩෝ ඒ කෑලි 34ක් එකතු වුණා අඩෝ ඒක වාසිය බණී ඕනි මචං මට බණී ඕනි බෑක් ස්කින් ගන්න බෑ එක සැරයක් වැදුණා බා මොනවාද මම මේ ගරිනේ කරන්නේ අයියෝ මචං අපි ආයි ස්පින් දීගෙන යමු මචං අඩෝ තාම නෑ මචං වදින වගේ පේනවා හැබැයි වදින්නේ නෑ බං ළඟින් යනවා අඩෝ ආයෙ බෑග් ස්කින් එක මොකද්ද මම මේ ගරිනේ කරන්නේ බෑග් ස්කින් එක බඳින්න බා එපා වෙනවනේ මගුලේ අඩෝ කෑලි 294 බං තියෙන්නේ කෑලි 400ක් අපේ බං එක්ස්චේන්ජ් කරගන්න නම් වැඩක් නෑ බං එන්නේ නෑනේ ලක්කෙට බලපංකෝ ඉතින් මචං මම මෙහෙම දීගෙන යනවා මෙන්න මේ ලූට් බොක්ස් එකත් අවුලක්ම නෑ මචං ඒකත් ගත්තනම් මරු හොද ඉන්නයි දන්නේ අඩ ඔන්න දැන් නම් කාලෙකින් 10 කැල්ල එකතු නෑ කෑලි 15ක් එකතු වුණා එන්නේ ඉතින් දීගෙන යමු මචං කෑලි 340ක් එකතුලා තියෙනවා ඉතින් එක්ස්චේන්ජ් කරන්න තමයි වෙන්නේ මචං අඩ ආයෙ බෑග් මොන මකුලද මම මේ ගරිනේ කරන්නේ බෑග් එකම දෙන්නේ අපිට බලපන් අඩ ඒකෙන් 379 බං තව පොඩ්ඩයි ඕනේ කෑලි 30 ගණකින් වගේ ඉතින් අපිට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් ඉතින් ඔන්න ඉතින් බණිය මචං ස්පින් කරලා නම් ගන්න බැරි වුණා එක්ස්චේන්ජ් කළම ගමු 395යි 400 එක්ස්චේන්ජ් කරගමුකෝ වැඩක් නෑ මචං ලක් එක නෑ අවුලක් නෑ තව දෙක තුනක්ම දෙනවම ලක් එකට කොහොම අන්තිම එකේ ආවත් බං ස්පින් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට එන්න එක්ස්චේන්ජ් කරමු මචං මට ඕනේ මේ කළු එක ඉතින් කළු එක ඉතින් අපි එක්ස්චේන්ජ් කරගමු ගැම්මටම හරි මචං ඔන්න ඉතින් ස්පින් කළා කළු බණියක් ගත්තා හරිද ඊළඟට ගන්න ඕනේ මචං මෙන්න මේ ඇවටාර් එක ඒකත් පට්ට ගති ඉතින් ඇවටාර් ගන්න දැන් 41 අපේ බා මං ගාව තියෙන්නේ 17යි ඉතින් ආයි ස්පින් කරගෙන යමු ඔන්න කෑලි 24යි 11ක් වැඩි වුණා 35යි ඔන්න 11 කළා 46 මචං ඔන්න ඉතින් මචං ගැම්මට ඉතින් මෙන්න මේකත් අපි ගමු එන්නේ එකත් දාගමුකෝ හරි මචං ඔන්න හොරයි ඉතින් බණියේ ගත්ත මචං හරි ජෙම් 3000 ගණක් හරි 4000 ගණක් හරි කොහොම හරි කෑවා මචං ජෙම් 5000 නේ තිබ්බේ ඔන්න හොරයි මචං මම මෙන්න මේක ගත්තේ හරිද ඔන්න ඉතින් මචං අද වීඩියෝ එකත් මෙතන ඉවරයි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ ලයික් එකක් දාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න හැමදාම මේ වීඩියෝ බලන්න